හංගලා මොකුත් දන්නේ නැති අය වගේ ඉන්න හැටි. ඕහෝ අපූරු පැටව. කල්ලෝ මේ ඇවිල්ලා බලන්න. අමුත්තත් එක්ක ආපු වලිගේ ගැට ගහපු කළු දඟර කොටේ ඇතුලෙන් එළියට ආවා. පැටව බයේ දිව්වා. හංගපු මාළු කටුව එයාගේ දකුණු කකුල කසාරු කළා. ගැට ගැහිච්ච වලිග වේදනාවෙන් උඩ පයින්නකොට පැටවුන්ට හරි හිනා. අපේ දඟර වලිගට වැඩේ තේරුම් ගියා. පොර පෙපෙන්නක් ඇදුනේ තව කළු වඳුරෙකුත් ඇවිල්ලා කටේ වල්ලගත්තොත් මල් 7යි. අටවන්න උගුලා රාජ්‍යම කොටු කරගන්නවා. බලන්නකෝ ලෝකෙ හැටි. කෙනෙක් ඉලක්කය බලනවා තව අය සතුටින් නානවා. කැලේ මදුරුවෙක් ඇවිදින්න අය උඩින් නවත්තනවා. කැලේට මොන මදුරු කොයිල් කොයින්ද මදුරුවන්ගේ දැල්. වලිගය නැති ගොනා වගේ අලුත් වඳුර හරිම අවුල්. පොඩි පැටව් ඇවිල්ලා වලිගේ ලිව්වා. එයා ආයෙත් පටල ගත්තා. ඌරෝ කැකුණ තලනකොට හබන් කුකුලන්ට රජමගුල් කියන්නේ ඕකනි. පැටවුන්ට හරියට හිනා. ගැට ගැහිච්ච වලිගට වැඩේට කේන්ති. Sitagagule gile nabunabul දඟර ටිකක් ඉන්නකෝ වලිගය ගැට ගහනවා. මෙයාට මේ කැලේ පුරුදු නැහැ අනේ. මෙයාට මේ කැලේ පුරුදු නැහැ අනේ. සිදාදියේ වඳුරෝනේ කැලේ දන්නේ නැහැ අනේ. ඔයා ගිහින් උදව් වෙලා එන්නකෝ. බඩගිනි නම් මාළු අල්ල දෙන්නකෝ. දඟර හාමිනේගේ ඉල්ලීමට අපේ දඟර ගඟට පැන්නා. දීයට කිමිදිලා මාළුව දෙන්නෙක් අල්ලන් ආවා. එකක් කාලා කන හැටි උගන්නලා අනිකව කන්න දුන්නා. ඒ පාර මාළුවා නහය කාපු. ගැටවලිග කල්පනා කර කර ඉන්නකොට කැලෑ කුරුල්ලෙක් කොළොප්පම් කරපි. දුක සෝකය නැහැ දන්නේ අපි කැලෑවේ ඉන්නේ. අයියා මල්ලි වාගේ අයියා මල්ලි වාගේ. ලොකු වෙනසකට තියෙන්නේ පාටයි වලිගෙයි වෙනසයි. ඇයි මල්ලියේ බය වෙන්නේ මේ ඔයාට මම ඉන්නේ. ඇයි මල්ලියේ බය වෙන්නේ මේ ඔයාට මම ඉන්නේ. අයියා මල්ලිට පාර පෙන්නනවා. අතරමං වෙච්ච මල්ලිට හාම් පුතාගේ තුවාය හම්බ වුණා. අඬන්න පටන් ගත්තා. අඬලා වැඩක් නැහැ මල්ලියේ. ඉවට බඩ ගන්න පුරුදු වෙන්න. අනේ ගැටවලිග බඩ ගෑමේ පාඨමාලාව හදාරනවා. දඟර වලිග තමයි පාඨමාලා අධ්‍යක්ෂක. ඒ ගැටවලිග තාමත් කැලේ අඳුරගෙන නැහැ. මැස්සන්ටත් බය වෙනවා. බය වෙලා බෑනේ මල්ලි මේ කැලේ නෑ සල්ලි. සතුනගේ ඉව මල්ලි පරදනවාමයි සල්ලි. නගරේ ජීවත් වෙන හුඟක් අය හිතන්නේ නගරේ ඉන්නකොට හුඟක් දේවල් Taman දන්නවයි කියලයි. මහා ආඩම්බරකාරයෝ වගේ ඉන්නේ. ඒත් කැලෑවටම තමයි නොදන්න බව තේරෙන්නේ.